ලොකු බිස්නස් සිද්ධ වෙච්ච ශක්තිමත් පාලමක් ගැන හෝඩුවාවක් නැත්තම් ඉංගිත්තක් ගැනයි අපි ටික මේ කතා බහ කරේ. අනුරාධපුර යුගයේ මහසෙන් අවදි. ඒ පාලමේ නෂ්ටාවශේෂ අදටත් තියෙනවා. දිනුක් අපේ එහෙමනම් යන්. පෙන්නනේ. දැන් දලුපොත මහත්මයා කියන්නේ මේක වෙළඳ ප්‍රවේශ මාර්ගයක් කියලානේ. හැබැයි දැන් මේව නටඹුන් වෙලා ගිහිල්ලානේ. දැන් මේ පාර අපි දකිනකොට අපි කියනවා ගල් පාලම කියලා. ඇයි මේ අතීත උරුමයක් සංරක්ෂණය කරලා තියෙන්නේ? හේතුව තමයි මේ අතීතයේ වෙළඳ නගරයට අනුරාධපුර වෙළඳ නගරයට පිටරටවල ප්‍රජාව වෙළඳාම් කටයුතු වලට ආපු එක ප්‍රමුඛතම මාර්ගයක්. මේ පේනවද කුට්ටි විදියට තියෙන මේවට කියනවා ගල් කුට්ටි කියලා. මේ තීරු ගල් කුට්ටි තියෙන. එතකොට මේ ගල් කුට්ටි උඩ අතුරලා තියෙනවා. යට තියෙනවා ගල් කරු තියෙන. කණු වලට කියන්නේ ගල් කරු කියලා. ඊට පස්සේ මේ හරස් අතර මේ දාලා තියෙන මේවට කියනවා ගල් තලාඳ කියලා. මේ අතීත තාක්ෂණය අද දවසේත් පාවිච්චි කරනවා. හැබැයි ගල් භාවිතා කරන්නේ එදා ඒ ප්‍රජාවගේ අරමුණ තියෙන්නේ වෙළඳාම සඳහා පැමිණෙන වාණිජ්‍ය නගරයට එන උදවියට අවශ්‍ය පහසුකම් සැපීම. ඉතින් අද දවසේත් අපි ඒ උදවියට පහසුකම් සැපෙන්නේ නැත්නම් අපේ වාණිජ්‍ය කර්මාන්ත දියුණු වේද? ගල් පාලම උඩ පරම්පරා දෙකක් එකට ඇඳිගෙන ඉන්නේ. මේ ඇල තරණය කරන්නට මම්පෙත් තරණය කරන්න ගල් කරු ගේන්නට ඕන. එතකොට මේ ගල් කරුව මත තමයි කුරුපා තියලා පාලම ඉදි කරන්නේ. මේ ගල් කරුවේ කාර්යභාරය නෙමෙයිද බැංකුවක කාර්යභාරය වෙන්නේ. ඔබ හිතුවොත් අතීත උරුමයන්ගෙන් කොච්චර නූතනයට පාඩම් තියනවද?